හම්මී අද හොඳටම පරක්කුණානේ. කොහොමද ළමයිනේ? සාදරයෙන් නාදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා අපි අපේ අලුත්ම channel එකට. මේ මන් ටිකක් වාඩි වෙලාම කියන්නන්නේ මහන්සි. ළමයිනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම channel එක වෙන ලෝක දැනුම YouTube නාලිකාවට. ඉතින් අපි මේ channel එක හදලා තියෙන්නේ ලෝකේ ලංකාවේ හැම තැනම තියෙන දැනුම මොකක් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ ඒ හැම දෙයක්ම ඔයාලට පෙන්වන්න තමයි මේ channel එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝක දැනුමෙන් මුළු ලෝකෙම බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ හෙට සිට හැමදාම හවස 6:30ට ලෝක දැනුම YouTube නාලිකාවෙන් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න. මේ හොරගිරිය වගේ යන්න නැතුව මතකතුව අපිව subscribe කරලා කමෙන්ට් එකකුත් දාන්න ඕනේ. අනිවාර්යෙන් හොඳද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ subscribe කරලා බලන්න ආස හිතේ. කොහොමද ඉතින්? ඔයාලා දන්නව නේද පරණ කතාවක් තියෙනවා මේ ලෝකේ එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියලා. අපි ඒ වගේ කතාවක් තමයි අද කතා කරන්න යන්නේ. ඔයාලා හැරි පොටර් ෆිල්ම් එක බලලා තියෙනවද? බලලා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලා දන්නවද යාළුවනේ හැරි පොටර් ෆිල්ම් එකේ ඉන්නේ අර පොඩි කුරුමිට්ටෙක් නහය දිගේ එහෙම? දන්නේ නෑ? how sad. එයාගේ නම තමයි ඩොබි. මතකනේ? මේ ඉන්නේ ඩොබි. තව එක්කෙනෙක්ව පෙන්නන්නද බං? මේ ඉන්නේ ඩයල් එක නම් ඩයල් එක. පුළුවන් නම් කියන්න බලන්න මේ කවුද කියලා. මේ තමයි ළමයිනේ රුසියාවේ ජනාධිපති පුටින්. දන්නවන්නේ දැකලා පුරුදුයිනේ. දැන් ඔයාලා බලනවා ඇති මම මොකද මේ හැරි පොටර් එකේ මේ පැත්තේ ඉන්න ඩොබි ගැනයි මේ පැත්තේ ඉන්න රුසියාවේ ජනාධිපති ගැනයි කතා කරන්නේ මොකද කියලා. ඔයාලා දන්නවද යාළුවනේ රුසියානු නීතිඥයෝ පිරිසක් වර්නියර් බ්‍රූස් සමාගමට විරුද්ධව නඩුවක් පවා දාලා තියෙනවලු මේ සීන් එකට. ඒ සීන් එක තමයි යාළුවනේ මේ ඩොබිගේ රුවයි මේ පැත්තේ ඉන්න ජනාධිපතිගේ රුවට සමානයි කියලා තමයි නඩුවක් දාලා තියෙන්නේ. ඔයාලා ඒක දැනගෙන හිටියද? බලන්නකෝ මූණවල දෙක සමානද කියලා. ඔයාලා ඔය සීන් එක දැනගෙන හිටියේ නෑ නේද යාළුවනේ? ඔන්න එහෙනම් අද දැනගත්තනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අපි ගිහින් එන්නම්. මතකද අපිව subscribe කරන්න. බයි. හෙටත් හවස 6 මාරට හමු වෙමු.